සුබ දවසක් වේවා. අද මම පෙන්වන්නේ HTML, CSS, JavaScript යොදාගෙන ඩෙවලොප් කළ 2D ගේම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් කළේ Visual Studio Code software එකේ. මම දැන් පෙන්වන්නේ ගේම් එක ප්ලේ වෙන ආකාරයයි. දැන් මම ගේම් එක පටන් ගන්නවා. මුලින්ම මෙතන පෙනෙන්නට ඉන්නේ නයිට් කෙනෙක් හා සොම්බි කෙනෙක්. ගේම් එක ස්ටාර්ට් කරන්න එන්ටර් කී එක ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට නයිට් රන් කරනවා. නයිට් රන් කරන එක හදලා තියෙන්නේ JavaScript වලින්. ප්ලේයර්ට ලබා දීලා තියෙන මිෂන් එක වන්නේ નિયમિત කාලය ඇතුළත සොම්බිට ඇටැක් 5ක් එල්ල කිරීමටයි. මේ සඳහා ස්පේස් කී එක භාවිතා කරනවා. මේ සඳහා තප්පර 50ක කාලයක් ලබා දී තියෙනවා. මිෂන් එක කම්ප්ලීට් කළොත් you won ලෙස මැසේජ් එකක් ලැබෙනවා. පරාද වුණොත් you lost try again ලෙස මැසේජ් එකක් ලැබෙනවා. මේ තියෙන ගේම් එක ඩෙවලොප් කරපු කෝඩ් එකයි. ප්‍රධාන පේජ් එක ඒ කියන්නේ HTML පේජ් එකේ මම link tag, div tag, image tag, script tag ආදිය භාවිතා කර තියෙනවා. මම ගේම් එකේ ටයිටල් එක ලෙස zombie attack game කියන නම යොදලා තියෙනවා. link tag එක මගින් CSS page එක HTML page එකත් එක්ක join කරනවා. එතකොට script tag එක මගින් JavaScript page එක HTML page එකත් එක්ක join කරනවා. මේ තියෙන්නේ CSS page එකයි. මේ code එකෙන් තමයි background image එක set කරේ. time එක design වෙන ආකාරයත් night හා zombie යන images දෙක form වෙන ආකාරයත් මෙතනදී code කරලා තියෙනවා. bg time night zombie කියන class selectors වලට properties ඒ වගේම values මෙතන assign කරලා තියෙනවා. මේ වම් පැත්තේ තියෙන්නේ මම ගේම් එක හදන්න use කරපු resources. මෙතන attack mp3 run mp3 කියලා audio files දෙකක් තියෙනවා. attack png, run png, background jpg, walk png කියන images උත් මෙතන use කරලා තියෙනවා. මේ තියෙන්නේ JavaScript page එකයි. මෙතන mainly functions 5ක් run වෙනවා. ඒ functions පහ තමයි function start, function walk, function time remain, function run, function attack. start function එකෙන් තමයි enter එක press කරාම game එක start වෙන විදිහට program කරලා තියෙන්නේ. එතකොට zombie walk එක time countdown වෙන එක, night run කරන එක, run sound එක play වෙන එක start වෙනවා. space එක press කරාම night attack කරනවා. ඒත් එක්කම attack sound එකත් play වෙනවා. මෙතනදී night zombie ළඟට ගියාට පස්සේ පමණක් attack කරන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නේ. මම මෙතනදී variables උත් යොදාගෙන තියෙනවා. ඊළඟට මෙතන තියෙන්නේ walk function එක. zombie එක දිගටම walk වෙන එක නොනවතීම පෙන්වන්න තමයි මේ කෝඩ් එක යූස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ function time remain. මම මෙතනදිත් variable එකක් යූස් කරලා තියෙනවා. මෙතනදී time එක ආපස්සට count වෙන්නත් time එක 0 වලට reach වුනහම you lost try again කියන message එක display වෙන විදිහට තමයි code කරලා තියෙන්නේ. මේ තියෙන්නේ function run. මෙතනදී variables 5ක් මම යූස් කරලා තියෙනවා. ඒ වගේම true or false කියන logic උත් මම යූස් කරලා තියෙනවා.
run image එක එක දිගටම නොනවති play වෙන්න තමයි මේ code එක use කරලා තියෙන්නේ. දැන් night ඇවිල්ලා zombie ළඟ නැවතෙනවනේ attack කරන්න. එතනදී run image එක attack image එකට shift කරන්න තමයි මේ code එක use කරන්නේ. run sound එකත් එතනදීම attack sound එකට shift වෙනවා. මේ තියෙන්නේ අන්තිම function එක attack. මෙතනදී variables 4ක් use කරලා තියෙනවා. night ගේ attack image එක play වෙලා ඉවර වෙලා නැවත original position එකට එන විදිහට තමයි මේක code කරලා තියෙන්නේ. ඒ වගේම attacks 5ක් සිද්ධ වුණොත් එහෙම you won කියලා display වෙන විදිහට මෙතනදී code කරලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි මම game එක හැදුවේ. මේ game එක හදන්න උදව් කළ ටීචර්ස්ලා හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.